අපි දෝ ස්වාම පුරුෂයා බුද්ධ චරිතය කියලා. එයාට පුළුවන් අනික ඕනම චරිතයක් එක්ක මැච් එක ගන්න. අනික කෙනාගේ තියෙන ගුණයට සමපාත වෙලා තමන්ගේ ජීවිතය ගෙන යන්න හැකියාව තියෙනවා. හැබැයි ඒක හැමෝටම නෑ. දැන් අපි දෝ නෝන රාග චරිතයක්. මහත්යා මෝහ චරිතයක්. ඒ නෝනට පුළුවන් ද මහත්යත් එක්ක ජීවත් වෙන්න. කෙනෙක්ගේ කේන්ද්‍රයක් තුල තියෙනවා නම් කර්මයේ විපාක දෙන්න. එයා කොච්චර එක්ස්පර්ට් කෙනෙක් වුණත් එයාට කර්ම විපාක දෙනවා. කොච්චර අතිදක්ෂ පුද්ගලෙක් වුණත්. මොකද ඒක කර්මය වෙනස් කරන්න බෑ. නිත්‍ය විපාක දෙන කර්මයක් නම් මැරෙන්න තියෙන හෘද රෝගයකින් නම් හෘද රෝගයෙන් මරණයටපත් වෙනවා. අපෙවැනි පෘථග්ජන පුද්ගලයෝ කොපමණ ශාස්ත්‍රයක් ප්‍රගුණ කරත් අපිට කර්ම විපාක දෙන්න පුළුවන්. දැන් අපි විවාහය කියන මාතෘකාව කතා කරද්දී දැන් ගොඩක් වෙලාවට සමාජයේද කතා වෙන දෙයක් තමයි විවාහ වෙනකොට පොරොන්දම් ගලපලා විවාහ වෙනවා. ඒත් එහෙම පොරොන්දම් ගලපලා විවාහ වුණත් මේ අවසානයේ ඒ විවාහ කැඩිලා යනවා, දෙදරා යනවා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. එතකොට ඒවයි බලපෑම කොහොමද පොරොන්දම් 100%ක් ගලපුණත් එහෙම විවාහයකට ඒ වගේ ඉරණමක් අත් වෙන්නේ කොහොමද මේ ජ්‍යොතිර්විද්‍යාවත් එක්ක ඒක සම්බන්ධ වෙන්නේ? පළවෙනි කාරණේ තමයි පොරොන්දම කියන එකේ තේරුම මොකක්ද? පොරොන්දම කියන්නේ පෙර සිටි අන්දම. සංසාරය තුල දැන් ඔබ කෙනෙක්ගේ පොරොන්දමක් සමග ගැලපුවොත් ඔබගේ කේන්ද්‍රය තවත් කෙනෙක්ගේ කේන්ද්‍රයක් සමග ගැලපුවොත් සසර තුල ඒ දෙන්න අඹු සැමියන් විදියට කොපමණ කාලයක් සංසාරගතව හිටියද කියන එක බලන එක්තරා ක්‍රමවේදයක් තමයි පොරොන්දම කියලා කියන්නේ. පොරොන්දමින් බලන්නේ ඒක. හැබැයි 100%ක් ගැලපෙන පොරොන්දම් තියෙනවද? මම කියනෝ නැහැ කියලා. මම උදාහරණයක් විදිහට කියනවා නම් ඔබගේ පොරොන්දම ඔබගේ උපන් වේලාවේ තියෙන නැකත් චාට් එක නැත්නම් නැකත් පිළිවෙල ස්ත්‍රී කේන්ද්‍රයත් ඒ විදිහමයි කියලා හිතාගෙන දෙක එකට තියලා තමන්ගේම කේන්ද්‍රය තමන්ගේ කේන්ද්‍රයත් සමග පොරොන්දම් බැලුවා. දැන් මගේ කේන්ද්‍රය මගේ කේන්ද්‍රයත් එක්ක පොරොන්දම් බලන්න පුළුවන්. ස්ත්‍රී පැත්තට මගේ කේන්ද්‍රය දානවා, පුරුෂ පැත්තට මගේ කේන්ද්‍රය දානවා. දෙක ගලපනවා. ඒ ගලපන කොටත් නොගැලපෙන තැන් එනවා. එහෙනම් ඔබ තේරුම් අරගන්න ඕන මා තුල තියෙනවා මට අකමැති කාරණා. දැන් ඔබ තුල නැද්ද ඔබ අකමැති කාරණා? දැන් අපි සමහරවිට කියනවා මං වගේ මෝඩේ මං වගේ බූරුවෙක්. ඔබ ආසනද මීට වඩා ටිකක් සුදු වුණා නම් ඔබ ආසනද මීට වඩා පොඩ්ඩක් කොන්ද දික් වුණා නම් ඔබ ආසනද ආයිස්චර්ය රායි වගේ මූණකට මගේ තිබුණා නම් ආසයි. ඒත් මොනවා කරන්නද මට ලැබුණේ මේක. සසරින් මට ලැබුණේ මේක. මගේ දත් ටික මීට වඩා ලස්සන වුණා නම් නරකද හොඳයි. මගේ තොල්පට මීට වඩා ලස්සන වුණා නම් හොඳ නැද්ද? මගේ ඇහිබම්ම මීට වඩා ලස්සන වුණා නම් හොඳ නැද්ද? නමුත් අපි එහෙම හිතුවට අපිට ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට ලැබුණු දේ. එහෙනම් මා තුල තියෙනවා මට කැමති කාරණා. අපි සමහරවිට කියන්නේ මං වගේ නිවටේ මං වගේ කාලකන්ණියෙක් නොදකින් මං වගේ බූරුවෙක්. අපිට බැනගෙන නැද්ද සමාජ ජීවිතය තුල අපි කවදාවත් බැනගෙන තියෙනවා. එහෙනම් අප තුල තියෙනවා මා තුල තියෙනවා මට කැමති කාරණා. එහෙනම් අනුන් තුල අනිවාර්යෙන්ම තියෙනවමයි. අනුන් තුල අනිවාර්යෙන්ම තියෙනවා මා තුලත් තියෙනවා මට කැමති කාරණා අනුන් තුල කොහොමද තියෙනවා. එහෙනම් තවත් කෙනෙක් තමන්ගේ ජීවිත සම්බන්ධ වෙනකොට එයා තුල අනිවාර්යෙන්ම මේ කාරණා තියෙනවානේ. අකමැති කාරණා, නොගැලපෙන කාරණා. හැබැයි මෙතනදී මතක තියාගන්න කෙනෙක්ගේ කේන්ද්‍රයකදී බලන ප්‍රධාන දෙයක් තියෙනවා. විවාහ ගැලපීමේදී දෙන්නගේ චරිත දෙක. මම ඉස්සෙල්ලා කිව්වා ලස්සන කතාවක්. රාග, ద్వේෂ, මෝහ, බුද්ධි, විතක්ක, ශ්‍රද්ධා. එහෙනම් මතක තියාගන්න ඕනේ දැන් බුද්ධි චරිතයට දැන් බුද්ධි චරිතේ අපි දෝ ස්වාම පුරුෂයා බුද්ධි චරිතය කියලා. එයාට පුළුවන් අනික ඕනම චරිතයක් එක්ක මැච් එක ගන්න. අපි දැන් සමහරලාට කියන්නේ අර මිනිහ අර ගෑනිත් එක්ක හිටියට මං වගේ මිනිහෙක් නම් ওই ගෑණිගේ දත් ටික බඩට යන්නයි ගහන්නේ. ඔබට ඇහිලා නැද්ද සමාජය තුල? ඔක අනිත් පැත්තට කියවනේ. අර ගෑණි අර මිනිහත් එක්ක හිටියට මං වගේ ගෑණියෙක් නම් අදම ඔය කසාදේ අතහැරලා කියලා. ඔබට ඇහිලා නැද්ද සමාජයේ? එහෙනම් ඒ මොකද? අර බුද්ධි චරිතයට පුළුවන් අනික් එක්කෙනාගේ චරිතයට අනුවර්තනය වෙන්න. අනික් කෙනාගේ තියෙන ගුණයට සමපාත වෙලා තමන්ගේ ජීවිතය ගෙන යන්න හැකියාව තියෙනවා. හැබැයි ඒක හැමෝටම නැහැ. ඒක හැමෝටම නැහැ. දැන් අපිට නෝන රාග චරිතයක්. නෝන හරි කැමති පොෂ් එකට ඉන්න, ලස්සනට ඉන්න, ආකර්ෂණීයව ඉන්න. මහත්යා මෝහ චරිතයක්. මහත්යා නාන්නේ නැහැ. දත් මදින්නේ නැහැ. පිරිසිදුකමක් නැහැ. හරි අපිරිසිදුයි. ඒ නෝනට පුළුවන් ද මහත්යත් එක්ක ජීවත් වෙන්න? මට කියන්න බෑ. ඕක අනිත් පැත්තට සමහර නෝන්ලා ඉන්නවා
උදේ ඇඳගත්ත කඩමාල්ල තමයි රැටත් ඇඳන් ඉන්නේ. දවල්ටත් ඇඳන් ඉන්නේ. මූණකටක් හොදන්නේ. ඇයි ගෙදරින් ඉන්නේ? දැන් ලස්සන වෙන්න ඕනේ නැහැ. මහත්යා රාග චරිතයක් වුණොත් මහත්යාට නෝනව පේන්නේ. ඊටාම අපිරිසුදු කාන්තාවක දිහාට හැඟීමක් දැනීමක් ඇති වෙන්නේ නැහැ. එනගේ පෞල් ජීවිතේ පවතිනවද මට කියන්න? පවතින්නේ නැහැ. ඒ නිසා පොරොන්දම් ගැලපීමට වඩා වැදගත් වෙනවා මොකද්ද? චරිත ගැලපීම. පොරොන්දම් බලන වෙනත් දෙයක්. නමුත් චරිත ගැලපීම තමයි ඊට වැදගත් වෙන්නේ. දැන් සමහර මහත්තුරු ඉන්නවා විතක්ක චරිත. දැන් මන් දන්නේ සමාජයේ ඉහළම තනතුරු දරන අය ඉන්නවා. ඒ දෙන්නම පාඩම් කරනවා. දෙන්නම විභාග පාස් කරනවා. දෙන්න ඉන්නේ ලෝක දෙකක. සතියකට සැරයක් ඇවිල්ලා ගෙදර අස්පස් කරන්න මිනිස්සුෙක් ඇවිල්ලා සුද්ධ බුද්ධ කරගන්නවා පිරිසිදු කරගන්නවා. සතියකට හරියන්න කෑම වෙලා ශීතකරණේ දාලා යනවා. ෆ්‍රිජ් එකේ දාලා යනවා. අරගොල්ලෝ ටිකක් අරගන්නවා රත් කරගන්නවා කනවා ජීවත් වෙනවා. ඇඳුම් ටික මොකද්ද කරන්නේ? ලොන්ඩරියට දානවා. ඒ ලොන්ඩරියට එක සෙට් එකක් දාලා ඒ සෙට් එක ගෙදර අරන් එනකොට අර කිලු සෙට් එක ගිහින් දානවා. ඒගොල්ලෝ දෙන්න ලෝක දෙකක. දෙන්නම විතක්ක චරිත. දෙන්නම තර්කයේ තුල ජීවත් වෙන්නේ. දෙන්නම හොඳට ඉගෙන ගන්නවා. විභාග පාස් කර ගන්නවා. ගෙවල් ගැන හෙවිල්ලක් නැහැ. ඒ දෙන්න ඉන්නේ ලෝක දෙකක. එහෙමයි සමාජය ඔබ දැකලා නැද්ද? එහෙනම් අපි මෙතනදී බලනවා ඒ දෙන්නගේ චරිත ස්වභාවය. චරිත ස්වභාවයට අනුරූපව තමයි අපි දේවල් තෝරන්නේ. සමහර අය ඔබ දැකලා නැද්ද දෙන්නම රාග චරිත. මහත්යත් රාග චරිත, නෝනත් රාග චරිත. ඒගොල්ලෝ නිවාඩුවක් එනකම් බලන් ඉන්නෝ ට්‍රිප් යන්න. ඒගොල්ලෝ විනෝද වෙනවා. මවුත් ඕගන් අරගෙන, গিitar අරගෙන ඒගොල්ලෝගේ වැඩේම විනෝද ගමන් යනවා යාළුවොත් එක්ක. විනෝද ගමන් වල රසමුසු තැන් කිය ඒගොල්ලෝ රසවත් වෙනවා. ඒගොල්ලොන්ට දියුණු වෙන්නවත් එහෙම උවමනාවක් නැහැ. ගෙවල් ගැන හිවිල්ලක් බැලිල්ලක් නැහැ. දරුවෝ හරන්න උවමනාවකුත් නැහැ. ඒගොල්ලෝ දෙන්නම විනෝද වෙනවා. සමහරවිට මේ දෙන්නම අයාලෙත් යනවා. නෝනගේ ගමන් බිමන් යනවා, මහත්තයාගේ ගමන් බිමන් යනවා. දෙන්න දෙපැත්තේ. හැබැයි එනවා අර බුදිය ගන්න ගෙදරට එනවා දෙන්න එකට. නැත්නම් දෙන්නම අයාලේ යනවා. එහෙම පවුල් දැකලා නැද්ද? එහෙම සමාජය දැකලා නැද්ද? තවත් අය ඉන්නවා හරි බුද්ධිමත් දෙන්න සැලසුම් කරලා වැඩ කරනවා. දෙන්නම බුද්ධි චරිත වුණාම. දෙන්නම අනාගතය පිළිබඳව සැලසුම් කරනවා, ප්ලෑන් එකකට වැඩ කරනවා. අපි මේ අවුරුද්දේ මේ ගේ හදලා, අපි මේ අවුරුද්දේ අපේ දරුවෙක් හදලා, දරුවව සමාජයට උගන්වලා ඉදිරියට යවලා, අපි ජීවිතේ සදා සමයෙන් මෙහෙම සාර්ථකව ඉන්නවා. අපිට වෙනම ඇනෙක්ස් එකක් අපි හදා ගන්නවා. දරුවට මේ ගේ දෙනවා. එහෙම ප්ලෑන් එකකට වැඩ කරන ඇත්ත ඉන්නවා සමාජය තුළ. ඒ බුද්ධි චරිත. ඒ දෙන්න බුද්ධි චරිත, ශ්‍රද්ධා චරිත උනොත් හරිම ලස්සනට වැඩ කටයුතු යනවා. ඔන්න ඕක තමයි ජීවිතේ. ඒ නිසා අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ කෙනෙක්ගේ චරිතය. හැබැයි මොන දෙයකටත් වඩා වැදගත්ම දෙයක් කියන්න ඕන. කෙනෙක්ගේ කේන්ද්‍රයක් තුළ තියෙනවා නම් කර්මයේ විපාක දෙන්න, එයා කොච්චර එක්ස්පර්ට් කෙනෙක් වුණත් එයාට ඒ කර්ම විපාක දෙනවා. කොච්චර අතිදක්ෂ පුද්ගලෙක් වුණත්. දැන් උදාහරණයක් විදිහට අපේ රටේ හෘද වස්තු නම් දීපු වෛද්‍යවරයා ත්‍රිතුණ්ඩ කපාටය, දීතුණ්ඩ කපාටය, අදරකාත ශිරාව, උත්තරකාත ශිරාව, මෛත්‍රල් කපාටය, යාකෘතික ප්‍රතිහාර දමනිය, යාකෘතික ප්‍රතිහාර ශිරාව, ඔය ඔක්කොම නම් තිබ්බේ සිංහල නම් තිබ්බ වෛද්‍යවරයා මරණයටපත් උනේ මොකෙන්ද? හෘද රෝගයෙන්. ඒතර අපි කියනවාද hina වෙලා මහලුකුට නම් තිබ්බ මිනිස්සයා මරුනේ හෘද රෝගයෙන් කියලා. හෘද වස්තු නම් තිබ්බ මිනිස්සයා. මොකද ඒක කර්මය වෙනස් කරන්න බෑ. නිත්‍ය විපාක දෙන කර්මයක් නම් මැරෙන්න තියෙන හෘද රෝගයකින් නම් හෘද රෝගයෙන් මරණයටපත් වෙනවා. එයා හෘද රෝගෙන් නම් තිබ්බා. ඒ නිසා කියන්න ඕන කාරණයක් තියෙනවා. එන ලෝතුරා බුදුන්ට තිබුණ තුන් කල්ලිම පේන ඥානයක් තිබිලත් දෙව්දත් දාන ගල් පාට තමන්ගේ ශ්‍රීපතුල තුවාල කරගත්තේයි. කෙනෙක් තර්කයක් විදිහට ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්. එහෙනම් පිලෝතික කර්ම කියලා කර්ම විපාක බුදුන්ටත් විපාක දුන්නා නම්, මුගලන් මහරහතන් වහන්සේට විපාක දුන්නා නම්, අපෙවැනි පෘථග්ජන පුද්ගලයෝ කොපමණ ශාස්ත්‍රයක් ප්‍රගුණ කළත් අපිට කර්ම විපාක දෙන්න පුළුවන්. දැන් අපි හිතමු T56 නැමැති තුවක්කුව නිර්මාණය කරපු පුද්ගලයා මම කියලා. මගේ පැත්තට කවුරු හරි හරවල එකකින් වෙඩි තිබ්බොත් අනේ මේක මේ හදපු කෙනා නේද කියලා ඒකෙන් මට සහනයක් තියනවද? මට එහෙම නැහැ. නිර්මාණය කරපු පුද්ගලයාට වුණත් ඒකෙන් විපාක ලැබෙනවා. අන්න ඒ වගේ තමයි කර්මය කියන එක. එන එක නියත විපාක දෙන කර්ම කොටසට වැටෙන දේවල් ඒවා. ඒක නිසා විපාක දෙනවා.
ජීවිතේ නරක දේවල් වෙනකොට අමාරු දේවල් වෙනකොට අපි කියනවා කෙනෙක්ගේ නරක කාලය ඇවිල්ලා නරක දශාව ඇවිල්ලා කියලා. ඒතකොට ඒවා කලින් එද්දි අපි කොහොමද අඳුනගන්නේ? ඒ අඳුනගන්න ක්‍රමවේද ඉන්නවා. ජ්‍යොතිෂ ශාස්ත්‍රය අපේ කේන්ද්‍රයක් දිහා බැලුවම ඒ ග්‍රහ ගමන් වලින් අපිට අඳුනන්න පුළුවන් ඒක. අපි කියනවා ඒ රාශියක, ලග්නේ රාශියක, ජන්මේ රාශියක, ලග්නාෂ්ටමේ රාශියක, ජන්මාෂ්ටමේ රාශියක, සූර්ය රාශියක, සූර්යාෂ්ටමේ රාශියක ඒ ආදි වශයෙන් අපිට අඳුනන්න පුළුවන්. ශල්‍ය කර්මයක් එනවද? නැත්නම් හිරේ විලංගු වැටෙනවද? නඩුව බෝල්ට පැටලෙනවද? ධන හානි වෙනවද? සොර සතුරු උපද්‍රව වෙනවද? ඒවා අඳුනන්න පුළුවන්. ලෙඩ රෝග ඇති වෙනවද? අඳුනන්න පුළුවන්. ඒ නිසා තමයි මම කලින් කිව්වේ මොකද්ද? වේදන ප්‍රති පුරුෂයාගේ දිබ්බ චක්ෂුසේ අපි වෙන්නේ පෘථග්ජන පුද්ගලයන්ට දීපු දිව ඇස තමයි මොකද්ද? ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියන්නේ කියලා. ජ්‍යොතිර්වේදයේ අපේ කේන්ද්‍රේ බලලා මෙහෙම විස්තර කිව්වම ඒ විස්තර 100%ක් ඇත්ත කියලා හිතාගෙන ඒ අනුව අපේ ජීවිතයේ ඉස්සරහ තීරණය කරන එක සාර්ථකයිද? මේ ශාස්ත්‍රය තම නැනපමණින් දැනගත යුතු දෙයක් නේ. ඒ නිසා ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් යම්කිසි දෙයක් කියනකොට ඒ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයේ දැනුම සහ කුසලතාවය හැකියාව පිළිබඳවත් යම් තමන් අපි වෛද්‍යවරයෙක් ගාවට යනකොට දැන් ඔබ වෛද්‍යවරයෙක් ගාවට යනකොට බලනවා මේ වෛද්‍යවරයාගේ කොයි වගේ වෛද්‍යවරයෙක්ද අපි හොයලා බලන්න යන්නේ නිකන් ආවට ගියාට දකින වෛද්‍යවරු ගාවට යන්නේ නැහැ නේ. ඒ නිසා ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා කවුද කියන එක පූර්ණ නිශ්චයකට එළෙමිලා තමයි අපි යන්නේ. එතකොට තමයි යම් විශ්වාසනීය බවක් තියෙන්නේ. දැන් ඔබ කලින් කිව්වාගේ විශ්වාසය කියන එක තමයිගේ සිත් තුළ ඇති කරගන්නේ. දැන් ශාස්ත්‍රයේ නිවැරදිව ප්‍රගුණ කරගත්ත ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් කියන වචන කිසිදාක අහ කියන්නේ නැහැ. ඒවා ගලේ කෙටු අකුරු වගේ. ඒවා වෙනස් වෙන්නේ නැහැ. නිශ්චිතයි. ඒ නිසා ශාස්ත්‍රය හොඳට ප්‍රගුණ කරපු ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්ගෙන් Tamanට යම්කිසි උපදේශක් ලබා ගන්න පුළුවන් නම් ඒක Tamanගේ පෙර කරන ලද කුසල විපාකයක්. කුසල විපාකයක්. ඇත්ත වශයෙන්ම දැන් ඕක මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔබ බලන්න දැන් අපි තුන්දෙනෙක් ගන්න. එකම වෛද්‍යවරයෙක් එකම රෝගයට අප තිදෙනෙට බෙහෙත් දෙනවා. අපි දුමු දියවැඩියාව රෝගෙට කියලා. ඔබටත් දෙනවා, මටත් දෙනවා, තවත් කෙනෙකුටත් දෙනවා. දුන්නම ඔබ බුද්ධි චරිතයක් නම් ඔබ මේ ඖෂධය වෙලාවට ගන්නවා. වෙලාවට ගන්නවා වරද්දක් නැහැ. හරි වෙලාවට නියම මාත්‍රාව ගන්නවා. ඒකත් වැදගත්. මම දේශාර්ථයක් නම් මම දොස්තරට බැනලා බෙහෙත් ටික මොකද කරන්නේ? විසි කරලා දානවා. මම මෝහ චරිතයක් නම් එක්ක විතක්ක චරිතයක් නම් මට බෙහෙත් බොන්න අමතක වෙනවා. මතක් පිට වෙලාවට බොනවා. ඒතර අපි තුන්දෙනාට ලැබෙන ප්‍රතිඵල තුන් ආකාරයක් නෙවෙයිද මට කියන්නේ? තුන් ආකාරයක්. අන්න ඒ වගේ තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රය. කෙනෙකුට අපි ප්‍රතිකර්මයක් දුන්නොත් ඒ ප්‍රතිකර්මය කරගන්නත් ඒ කෙනාට වාසනා ගුණයක් තියෙන්න ඕන. අපි කිව්වොත් මේ මැණික් ගල් දාපු මුද්දක් දාගන්න කියලා. යම්කිසි මැණික් ගල් ටිකක් නිර්දේශ කරොත් එයාගෙන් මට සල්ලි නැහැ. වෛද්‍යවරයා රෝගියෙකුට දෙනවා බෙහෙත් ටික මේක අරගන්න ෆාමසියෙන් අරගෙන ගන්න. අනේ මට සල්ලි නැහැ මං ඒ නිසා බොන්නේ නැහැ. කියනවා. එහෙනම් Tamanට ඒක කරගන්නත් පිනක් තියෙනවා. දානයක් දෙන්නත් Tamanට අතේ මුදලක් තියෙන්න බෑ. ඒ වගේ තමයි. ඒ නිසා මතක තියාගන්න Tamanට යම්කිසි උපදේශයක් අරගෙන ඒ උපදේශය අනුව Tamanගේ ජීවිතය හැඩගස්වා ගන්නත් යම් පුබ්බේත කත මොඤ්ඤතා පෙර කරන ලද පින්බලයක් තිබිය යුතුයමයි. ඒ නිසා ඕනම දෙයකින් ප්‍රතිඵල ගන්න පින තියෙන්න ඕන. ඒක තමයි අවසාන විග්‍රහය. මේ වගේ හරවත් වැඩසටහනකට අපිත් එක්ක සහභාගී වූ ඔබතුමාට ඉතාමත් බෙහෙවින් ස්තුතියි. ආයුබෝවන් කියලා ඔබතුමාට අපි සමු දෙනවා. ඉතින් මේ වගේ තවත් වැඩසටහනකින් නැවත දවසක හමු වීමේ බලාපොරොත්තු ඇතුව අදට අපි සමු ගන්නවා.